රයිට් ඔයාලා එකතු වෙන්නේ අපේ ඊළඟ වීඩියෝ එකත් එක්ක. ඊළඟ ඉකොනොමික් ඉන්ඩිකේටර් එක ගැන අපි කතා කරමු. ඊළඟ එක PPI ප්‍රොඩියුසර්ස් ලගේ ප්‍රයිස් එක, ප්‍රොඩියුසර් ප්‍රයිස් ඉන්ඩෙක්ස්. භාණ්ඩ සේවාවල නිෂ්පාදනය කරන අයගේ මැනීමක් මේක. රයිට්. ඒගොල්ලෝගේ goods වල materials වල cost එක වෙනස් වෙලාද කියලා තමයි මේකෙන් බලන්නේ. ඒ කියන්නේ මොකක් හරි ප්‍රොඩක්ට් එකක් කරනවා නම් ඒ ප්‍රොඩක්ට් එක කරන්න ප්‍රොඩක්ට් එකක් හදන්න අදාළ වෙන අමුද්‍රව්‍ය තියෙනවනේ, materials. අනේ materials වල මොකක් හරි මිලේ වෙනසක් වෙලා තියෙනවද, අඩු වෙලාද වැඩි වෙලාද, මිල ගණන් වැඩි වෙලාද අඩු වෙලාද කියලා තමයි මේකෙන් බලන්නේ. මේ materials වල මිල වැඩි කියන්නේ inflation එකට බලපානවා. ඇයි ඒ materials වල ගණන් වල වැඩි වෙනස්කමක් වෙනවා කියන්නේ යාලා එළියට දාන ප්‍රොඩක්ට් එකේ ගාණ වැඩි. right example එකක් ගත්තොත් ඔයාලා හිතන්න මොකක් හරි සමපෝෂ කම්පැනි ගත්තොත් ඕකේ යාලා ඔය සම්පෝෂ පැකට් එකේ තියෙනවනේ මැටීරියල් ගොඩක්. right එතකොට ඔය මැටීරියල්ස් වල ගාණ වැඩි වෙනවා. හරි ඒ සම්පෝෂ පැකට් එකක් හදන්න යන ගාණ වැඩි වෙනවා. right සම්පෝෂ පැකට් එකක් විකුණනවා රුපියල් 100ට, දැන් අර ගාණ වැඩි වෙලා ඉඳ දැන් ඔන්න දැන් මේ ආය රුපියල් 100ට විකුණන්න බෑ සම්පෝෂ පැකට් එක. හරි ප්‍රොඩක්ට් එක කරලා ඉවරෙද්දි මෙයාලට කොස්ට් ඔක්කොම ඇරලා බලද්දී යාලට පැකට් එක විකුණන්න වෙන්නේ 150ට 170කට. හරි එතකොට ප්‍රොඩක්ට් එක එළියට දෙනවා වැඩි. ගණන් ප්‍රොඩක්ට් එක එළියට දෙන ගාණ වැඩි. ඒතකොට ඒක ඉන්ෆ්ලේෂන් එකට බලපානවා. මැටීරියල්ස් වල මිල වැඩි වෙනවා කියන්නේ ඉන්ෆ්ලේෂන් එකට බලපානවා. ඒ ප්‍රොඩක්ට් එක ගාණ වැඩි. right producer price index. right ඕක තමයි PPI කියන ඉන්ඩිකේටර් එකේ තේරුම. අපි බලමු ඊළඟ එක retail sales. අපි බලමු retail sales කියන retail sales කියන්නේ සිල්ලර වෙනසල් වල වෙළඳාමක් වෙලාද නැද්ද කොහොමද කියලා තමයි එකෙන් බලන්නේ. CPI වගේම retail sales volatile indicator එකක්. මේක NFP trade කරන method දෙකට trade කරන්න පුළුවන්. මම ඔයාලට කලින් lessons වල කියලා දුන්නා. ඒක බලන්න. retail sales වලින් බලන්නේ වෙළඳාම ඉහළ ගින්ද පහළ ගින්ද කියලා. retail sales ඉහළ ගින් කියන්නේ ඉකොනොමි එකට හොඳයි. retail sales පහළ ගින් කියන්නේ විරැකියා ප්‍රමාණය හෝ උද්දමනය වැඩිවීමක්. ඒ කියන්නේ ඔයාලා ගත්තොත් සුපර් මාකට් එකක්, ඒ සුපර් මාකට් එකේ බිස්නස් වෙනවා. සාමාන්‍ය විදිහට බිස්නස් හොඳට වෙනවා. කියන්නේ මේ ඉකොනොමි එකට හොඳයි. right එතකොට ওই සුපර් මාකට් එක sales අඩු වෙලා. sales අඩු වෙන්නේ එක හේතුවක් ඇවිල්ලා විරැකියා ප්‍රමාණය වැඩි. මොකක් හරි එහෙනම් අපි ගත්තොත් නියොන්න කොවිඩ් ඇවිල්ලා කොවිඩ් ඉන්න මිනිසුන් සනීප නැහැ, මුකුත් නැහැ. right ජොබ් එකකට යන්න විදියක් නැහැ. එතකොට මේ සුපර් මාකට් එකට වැඩ කරන කට්ටිය එන්නේ නැහැ. right සුපර් මාකට් එකේ ජොබ් එක කරපු කට්ටිය එන්න විදියක් නැහැ. අන්න ඒතකොට විරැකියා ප්‍රමාණය වැඩි. හරි එතකොට රීටේල් සර්විස් වල ප්‍රශ්නයක් එතන. සුපර් මාකට් එකක වැඩ කරන කට්ටිය නැහැ. නැත්තම් උද්දමනේ ප්‍රශ්නයක්. මොකද්ද උද්දමනේ ප්‍රශ්නේ? උද්දමනේ වැඩි වෙලා නම් ඔන්න බඩවල ගණන් වැඩි. හරි එතකොට මිනිස්සු වෙන්නේ නැහැ. මිනිසුන්ට වේදම් කරන්න විදියක් නැහැ. උද්දමනය වැඩි. ඒ හින්දා රීටේල් සේල්ස් පහළ ගින් කියන්නේ විරකල් ප්‍රමාණය හෝ උද්දමනය වැඩිවීම. හරි රීටේල් සේල්ස් CPI එක වගේම තමයි volatile indicator එකක්. මම ඉස්සරහට කියන්නම් මේ නිවුස් වලදී මාකට් එක හැසිරෙන විදිය කොහොමද, මාකට් එක දෙන මූවමන්ට් එක මොන වගේද මම ඒව කියන්නම් ඉස්සරහට. අපි බලමු ඊළඟ එක මොකක්ද කියලා. PMI Purchasing Managed Index. මේ ඉන්ඩිකේටර් එක volatile නෑ. right මේ ඉන්ඩිකේටර් එක volatile නෑ. NFP එක වගේ trade දාන්න බෑ. right කොච්චරක් purchasing වෙලා තියෙනවද manufacturing index එකේ. right companies අතර වෙන purchasing power එක මනින ඉන්ඩිකේටර් එකක්. right ඒ කියන්නේ අපි ගත්තා ඉස්සෙල්ලා PPI එක. PPI එක ඇවිල්ලා දැන් අපි ඒක බැලුවේ product එකක් කරන්න ගන්න materials වල price එකනේ. cost එකනේ. right ඒ materials වල කොච්චර cost එකක් කරලා තියෙනවද කියලා. හරි එතකොට මේකේ බලන්නේ companies අතර දැන් මේ product එක ගත්තොත් අපි ගත්තොත් ඔය සමපෝෂ පැකට් එක හදන්න ගන්නේ materials නේ. හරි ඒ materials අපි ගන්නේ තවත් company එකකින් ඉන්නේ. හරි දැන් අපි හිතන සම්පෝෂ පැකට් එක හදන්න අපි ගන්නවා බඩිරු කෝන් ගන්නවා. හරි එතකොට ඕක ගන්නේ තව company එකකින් ඉන්නේ. එතකොට සම්පෝෂ පැකට් එකයි කෝන් ඒ company එකයි අතර business එක purchasing power එක කොහොමද? right company එකක් අතර power එක. right ඒ වගේ company අතර වෙන ගනුදෙනු මනින එකක් තමයි ඔය purchasing power
අන්න ඒ වගේ කම්පැනි අතර මොන වගේ පර්චේසින් පවර් එකක්ද තියෙන්නේ කියලා මනිටර් ඉන්ඩිකේටර් එකක් තමයි PMI කියලා කියන්නේ. රයිට් මේ ඉන්ඩිකේටර් එක වොලටයිල් නෑ. මේක ට්‍රේඩ් කරන්න බෑ. මේකට එහෙම ලොකු වොලටයිල් එන්නේ නෑ. සාමාන්‍ය වොලටයිල් එකක් ආව නිකන් හයි නිකන් පොඩක් ඇවරේජ් ඉදිරි නම්බර්ස් ප්‍රමාණය පොඩ්ඩක් වැඩි වෙලා ආවොත් මේක ලොකු වොලටයිල් එකක් එන්නේ නෑ එහෙම. මම කියන්නම් ඉස්සරහට කොහොමද ඒක වොලටයිල් එකක් එන්නේ නැතිව කොහොමද වොලටයිල් එකක් එන්නේ කොහොමද? අපි බලමු ඊළඟ එක මොකක්ද කියලා. average hourly earnings. average hourly earnings කියන්නේ මේක ගොඩක් වැදගත් ඉන්ඩිකේටර් එකක්. average hourly earnings කියන්නේ US වල පැයකට ගෙවන සැලරි එක මනින ඉන්ඩිකේටර් එකක්. මිනිස්සෙක්ට පැයකට ගෙවන සැලරි එක. හොඳයි කියන්නේ එයාගේ purchasing power එක වැඩි වෙනවා. right? මේ report එකත් එන්නේ NFP report එකත් එක්ක. right? සාමාන්‍යයෙන් US වල පැයකට ගෙවන සැලරි එක. right? පැයකට ගෙවන සැලරි එක කොච්චරද? ඒ සැලරි එක වැඩි වෙලාද අඩු වෙලාද කියලා තමයි මේ average hourly earnings වලින් බලන්නේ. පැයකට ගෙවන සැලරි එක හොඳයිද කියන්නේ එයාගේ purchasing power එක වැඩි වෙනවා. සාමාන්‍යයෙන් හිතන්න 1500ක් ගෙවන එක්කෙනාට දැන් පැයකට රුපියල් 2000ක් ගෙවනවා. අන්න එතකොට එයා වියදම් කරන ප්‍රමාණය වැඩි. හරි? එහෙනම් එයා වියදම් කරනවා නම් මොනවද තියෙන්නේ? එතකොට එයා purchasing power එකක් තියෙනවා. එතකොට රටේ ඉකොනොමි එකට අවුලක් නැහැ. එයයි යාට purchasing power එක වැඩි වෙන්නේ. එයාට පැයකට ගෙවන ගාන වැඩි වෙන හින්දා. වෙලෙද 1500ක් හම්බෙලා කරන වැඩ නෙමෙයි. තව රුපියල් 500ක් විතර වුණා තව වැඩ ටිකක් වෙනවා. එතකොට එයා ඒ මිනිස්සයාගේ purchasing power එක වැඩි. එතකොට purchasing power එක වැඩි වෙනවා කියන්නේ රටේ ඉකොනොමි එක හොඳට රන් වෙනවා. හොඳට රන් වෙන හින්දා තමයි purchasing power එක වැඩි වෙන්නේ. හොඳට රන් වෙන හින්දා තමයි එයාට පැයකට ගෙවන ගාන පොඩ්ඩක් වැඩි වෙන්නේ. right? තේරෙන්නේ නැති මොනවද තියෙනවද ගහන්න මගේ මැසේජ් එකක් දාන්න. සෙන්ට්‍රල් බැංක් එකක් බලන්නේ ගවර්න්මන්ට් එකක් බලන්නේ මිනිසුන්ගේ ලයිෆ් සයිකල් එක හදන්නනේ. හරි විදියට පහසුවෙන් ජීවත් වෙන්න තමයි යාළගේ ටාගට් කරන්නේ. යාළ කරන්නේ මිනිසුන්ට පහසුවෙන් ජීවත් වෙන්න ක්‍රමයක් හදන එක. right? එතකොට මේ සර්කල් එක උලුවට දාගන්න. right? මේ ඉකොනොමික් ඉන්ඩිකේටර්ස් වල මේ ඉන්ඩිකේටර්ස් වල මොනවාද වෙන්නේ ඔයාලට දුම් පෙන්නන්නම්. මෙන්න මේ ඉන්ඩිකේටර්ස් බලලා තමයි තීරණය කරන්නේ ඒගොල්ලෝ මොනවාද ඉදිරියට කරන්න කියලා. right? unemployment rate එක වැඩි නම් මොකද්ද? unemployment rate එක වැඩි නම් මිනිසුන්ගේ විරැකියා ප්‍රමාණය වැඩි. right? එතකොට එතන හදන්න ඕනේ. එතකොට unemployment rate එක වැඩි වෙලා කියන්නේ NFP ගේ එතකොට රජයට සම්බන්ධ නැති අයගේ විරැකියා ප්‍රමාණයත් වැඩි. right? එතකොට CPI, PCE, CCI මේ වගේ එන report එකත් නෙගටිව්. එතකොට මේ ඉන්ෆ්ලේෂන් එක වැඩි. හරි? PPI Purchasing Managing Index එකේ products වෙන්නේ නැහැ. retail sales වෙන්නේ නැහැ. හරි? මිනිසුන්ට වැඩ කරන්න නැහැ. unemployment rate එක නෙගටිව් ඇවිල්ලා තියෙන්නේ. හරි? එතකොට retail sales report එකත් අවුල්. CCI, CPI, PCE ඒවත් අවුල් වෙනවා. right? ඒව නෙගටිව් වෙන්නේ. අයි එක තැනක් නැති වුණා නම් ඒ unemployment rate එක මිනිස්සුන්ට jobs නැති වෙලා නම් රට රන් වෙන්නේ නැහැ. වැඩ කරන්නේ මිනිස්සු නැහැ. right? තේරුම් ගන්න. අන්න ඒ වගේ මොකද්ද මේ ඉන්ඩිකේටර් එකෙන් මොකද්ද? මේ ඉන්ඩිකේටර් එක බලපාන්නේ කොතනද? right? අන්න ඒ සර්කල් එක ඔයාලට හදාගන්න. දැන් මං හදාගෙන ඉන්න සර්කල් එක ඔයාලට හදාගන්න බෑ. ඒක ඔයාලට තේරෙන්නේ වෙන විදිහකට. right? එතකොට මම තේරුම් ගන්න වෙන විදිහකට. එතකොට මේක බලන තව එක්කෙනෙක් තේරුම් ගයි වෙන විදිහකට. right? ඒ හින්දා ඔයාලට හරියන සර්කල් එක. ඔයාලා මොන වගේ ඔයාලා බලනවනේ report බලන විදිය කොහොමද? එතකොට මේ report එක බලලා කොහොමද තීරණය කරන්නේ? එතකොට මේ report එක අහුවනම් අර report එක මොන වගේ තැනකට එයිද කියන එක ඒක තමයි ෆන්ඩමෙන්ටල් වලින් ફોකස් කරන්නේ. right? මම ඉදිරියට කියන්නම් කොහොමද මේ නිවුස් උත් එක්ක මම පෙන්නන්නම් සාමාන්‍ය නිවුස් එකක් එද්දි කොයි වගේ මූවමන්ට් එකක් දෙන්නේ කොයි වගේ දෙයක්ද මාකට් එකේ වෙන්නේ කියලා ඉවරලා මම පෙන්නන්නම් ඔයාලට එක්සැම්පල් එක. අපි යන් ඊළඟට මොකද කියලා බලන්න. right? ඊළඟ ට්‍රේඩ් බැලන්ස්. මේක ගොඩක් අය දන්නවත් ඇති දැකලා ඇති එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් කියලා එනවා. right? ගොඩක් අය දැකලා ඇති. එක්ස්පෝර්ට් සහ ඉම්පෝර්ට් අතර පරතරය මනින් ලැබෙන ඉන්ඩිකේටර් එකක්. රටක එක්ස්පෝර්ට් කරනවා ඉම්පෝර්ට් කරනවා බලනවා වැඩි වෙලාද අඩු වෙලාද කියලා තමයි එකකින් බලන්නේ. US වල එක්ස්පෝර්ට් ප්‍රමාණයට වඩා ඉම්පෝර්ට් ප්‍රමාණය වැඩි. මොකද US වල
එක්ස්පෝර්ට් කරන්නේ යාළගේ ප්‍රොඩක්ට් ගොඩ ලොකුවට වෙන්නේ නැහැ. යාළ ඉම්පෝර්ට් කරන එක තමයි ගොඩක්ම කරන්නේ. ඉම්පෝර්ට් ප්‍රමාණය වැඩි නම් ට්‍රේඩ් ඩෙෆිසිට් කියලා කියන්නේ. රයිට්? ඉම්පෝර්ට් ප්‍රමාණය කියන්නේ රටට ගෙන්නන ඒවා. හරිද? ඉම්පෝර්ට් කරනවා කියන්නේ රටකට සල්ලි එන්නේ නැහැ. රටෙන් සල්ලි වියදම් කරලා තමයි ගෙන්නන්නේ. එක්ස්පෝර්ට් කියන්නේ එක්ස්පෝර්ට් ප්‍රමාණය වැඩි නම් ට්‍රේඩ් සර්ප්ලස්. ඒ කියන්නේ එක්ස්පෝර්ට් කරනවා කියන්නේ රටින් මොකක් හරි යාළගේ ප්‍රොඩක්ට් එකක් වෙන රටකට සේල් කරන එකනේ. රයිට්? එතකොට ඒ සේල් කරද්දී රටට එන්නේ සල්ලි. ඒක රටේ ඉකොනොමි එකට හොඳයි. රයිට්? රටට සල්ලි එනවා. ඉම්පෝර්ට් කරනවා කියන්නේ රටේ සල්ලි එළියට යනවා. රයිට්? ට්‍රේඩ් සර්ප්ලස් තියෙනවා කියන්නේ ඉකොනොමි එකට හොඳයි. ඒ කියන්නේ ට්‍රේඩ් සර්ප්ලස් කියන්නේ එක්ස්පෝර්ට් ප්‍රමාණය වැඩි. එක්ස්පෝර්ට් ප්‍රමාණය වැඩි නම් රටේ ඉකොනොමි එකට හොඳයි. මොකද රටේ ඉකොනොමි එකට සල්ලි එනවා. රයිට්? ට්‍රේඩ් බැලන්ස් කියන්නේ ඔන්න ඕක. අපි බලමු ඊළඟේ මොකද්ද කියලා. ඊළඟේ ක්‍රූඩ් ඔයිල් ඉන්වෙන්ටරිස් සතියකට බැරල්ස් කොච්චරක් ඉතුරු වෙලාද කොච්චරක් විකුණුලාද කියලා තමයි මේකෙන් බලන්නේ. බැරල්ස් වැඩිපුර විකුණුලා නම් කැඩ් එකට පොසිටිව්, බැරල්ස් ඉතුරු වෙලා නම් කැඩ් එකට නෙගටිව්. මයිනස් කියන්නේ පොසිටිව් විකුණුලා කියන එක. මම ඒක පෙන්නන්න ඔයාලට කොහොමද කරන්නේ කොහොමද වෙන්නේ කියලා. කොහොමද බලන්නේ නිවුස් එක කියලා. රයිට් මේ තියෙන්නේ ක්‍රූඩ් ඔයිල් ඉන්වෙන්ටරිස් US. ඒක බලන්න මේකේ මම ඔයාලට කියන්නේ බලන්න විදිහ මේකේ දැන් බලන්න අපි ගමු ලාස්ට් නිවුස් එක මාර්තු 29 තිබිලා තියෙන්නේ. එතකොට මාර්තු 29 1.117 මිලියන් තිබිලා තියෙන බැරල්ස්. රයිට්? එතකොට මේක ප්ලස් තිබිලා තියෙන්නේ. හරිද? එතකොට මෙයාලා ෆෝකස් කරලා තියෙනවා 0.092 මිලියන්. රයිට්? හැබැයි මේක රියල් ඇවිල්ලා තියෙනවා ඇක්චුවල් ඇවිල්ලා තියෙනවා -7.489 මිලියන්. ඒ කියන්නේ මේ ප්ලස් තිබ්බ එකකට වඩා අඩුයි. හරි? ඒ කියන්නේ මෙච්චර බැරල් ප්‍රමාණයක් විකිණිලා තියෙනවා. මෙච්චර බැරල් ප්‍රමාණයක් විකිණිලා. ඒ කියන්නේ මේක පොසිටිව්. රයිට්? මේ මයිනස් තියනවාද කියලා බලන්න හොඳට. රයිට්? මේ ප්‍රීවියස් එකටත් වඩා වැඩි නම්බර්ස් ගානක් ඇවිල්ලා තියෙනවා නම් මේක ඇවිල්ලා විකිණිච්ච එකක් නෙවෙයි. මේ ඉතුරු වෙච්ච එකක්. රයිට්? මේ 16.283 මිලියන්. රයිට්? මේක මයිනස් නෙවෙයි. මයිනස් කියන්නේ විකිණිච්ච ඒවා. රයිට්? විකිණිච්ච ඒවා තමයි මයිනස් කියන්නේ. රයිට්? මේක මේ නිවුස් එක බලන්න මෙහෙමයි. මේ නිවුස් එකේම තමයි අන්එම්ප්ලොයිමන්ට් එකත් ඔයාලට මම කිව්වා වෙනනම්. එතකොට මේ අන්එම්ප්ලොයිමන්ට් රේට් එකත් අඩු වෙන්න ඕනේ. රයිට්? අඩු වෙන තරමට තමයි මේක පොසිටිව් වෙන්නේ මේ මාකට් එකට. ඒ කරන්සි එකට පොසිටිව් වෙන්නේ මේක අඩු වෙන තරමට අන්එම්ප්ලොයිමන්ට් රේට් එක. රයිට්? මේකයි අරකයි පටල ගන්න එපා. රයිට්? මේ ක්‍රූඩ් ඔයිල් කියන්නේ මේ මයිනස් එනවා නම් තමයි ඒක පොසිටිව් මාකට් එකට. රයිට්? එතකොට ඉකොනොමික් ඉන්ඩිකේටර්ස් ගැන අපි කතා කරා. රයිට්? හරියට බලන්න ක්‍රූඩ් ඔයිල් එකයි අන්එම්ප්ලොයිමන්ට් එක බලද්දී ඒක යන්නේ අනිත් පැත්තට. ක්‍රූඩ් ඔයිල් එක මයිනස් තියනවා නම් තමයි පොසිටිව් වෙන්නේ. අන්එම්ප්ලොයිමන්ට් රේට් එක අඩු වෙනවා නම් තමයි පොසිටිව් වෙන්නේ. රයිට්? ඉකොනොමික් ඉන්ඩිකේටර්ස් ගැන අපි කතා කරා. අපි යන් ඊළඟට මම ඔයාලට ඊළඟට කියලා දෙන්නම්. මේකෙදි බැංක් වලට කියන නම් ටික ෂෝට් නේම්ස් ටික මොනවද මේ බැංකුව කියලා මම ඊට කියලා දෙන්නම්. අපි යන් ඊළඟ ලෙසන් එකට.